ලෝතුරා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ චරිතයෙන්ම බොහෝ ආදර්ශ අපට ලබා දුන්නා. රජ්ජුමාලා තමන්ගේ ස්වාමි දුවනිය තමන් වැඩට හිටපු ගෙදර කාන්තාව අපමණ හිරිහැර කරදර කරද්දී ඇයට උහුලා ගන්නට බැරි වුණා. දිගට තිබුණ කෙස් වැටිය කපලා දැම්මා. ගෙලට ලණුවක් දාලා ඒයින් අල්ලලා නිතරම පහර දෙනවා. වැඩි කාලයක් ගෙදර පැය 20ක්වත් වැඩ කරන්න ඕනේ. ඇය අවසානයේ කල්පනා කරනවා මගේ ජීවිතයෙන් මම මිදෙන්නට ඕනේ. මම තීරණයක් ගන්නවා සියදිවි හානි කරගන්නට කියලා. ඇය ගෙලට දැමූ කඹයක් සහිතව පනින්න ඔන්න මෙන්න කියලා සිටිද්දී ඉහළක ගැට ගහගත්තෙම ලණු කැබැල්ලෙන් ජීවිතය නසා ගන්න බුදුහාමුදුරුවෝ එතෙන්ට වඩිනවා. දෝනි, ඇයි ඔබ මෙහෙම ගැටලු වලින් ප්‍රශ්න වලින් පලා යන්න ජීවිතයෙන් පලා යන්නේ? ප්‍රශ්න වලට ගැටලු වලට විසඳුම ජීවිතයෙන් පලා යෑම නොවේ. ජීවිතයට මුහුණ දීම. ඇයගේ ගෙලෙහි තිබුණ ලණු කැබැල්ල වීසි කර දමා ඇය ධර්ම අවබෝධයේ පිණිස දහම් මගට පිවිසෙනවා. අපි උතුරුමැද පළාත ගත්තොත් එම නැත්තම් මුළු සමස්ත රටම ගත්තොත් අවුරුද්දකට 4000ක් අපේ අය සිවිදිවි හානි කරගන්නවා. හිතන්න, ඒ උනුත් 80%ක් පිරිමි. එයින් 60%ක් අවුරුදු 12ත් අවුරුදු 35ත් අතර තරුණයෝ. ලෝකේම අපි ඉන්නේ සිවිදිවි හානි කරගන්නන්ගේ අතරින් 4 වෙනි තැන. උතුම් වූ දහම් එහෙම නැත්නම් වටිනා ආගම් 3ක් සහ බුද්ධ ධර්මයේ මේ රටේ තිබෙද්දී ඇයි අපි ජීවිතවලින් පලා යන්නේ? ඔබට සිතන්න, බුදුහාමුදුරුවෝ ඔබ ළඟ ඉඳගෙනම ඔබට හැම විටකම අනුශාසනා කරනවා. පින්වත් දුවේ පුතේ, අම්මා අප්පච්චි, ජීවිතයට මුහුණ දෙන්න. ප්‍රශ්නවලට මුහුණ දීම තුලයි ඔබට අනිවාර්යයෙන්ම විසඳුම තිබෙන්නේ. ජීවිතයෙන් පලා යාම තුල නොවේ. ඔබට සම්මා සම්බුදු සරණයි.